वर्ष 1946 දෙවන ලෝක යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු එක්සත් ජනපදය ඉතිහාසයේ විශාලතම ඇන්ටාර්ටික් ගවේෂණය වන ඔපරේෂන් හයිජම්ප් දියත් කළේය. අද්මිරාල් රිචඩ් ඊ බර්ඩ්ගේ නායකත්වයෙන් යුතු මෙම මෙහෙයුමට සොල්දාදුවන් 5000කට ආසන්න සංඛ්‍යාවක් හා නැව් 13ක් සහ ගුවන් යානා 33ක් සම්බන්ධ වූ අතර නිල වශයෙන් මෙම මෙහෙයුම බටපිරිස් පුහුණු කිරීම සහ සීතල තත්ත්ව යටතේ උපකරණ පරීක්ෂා කිරීම සඳහා දියත් කළ මෙහෙයුමක් බවට ප්‍රචාරය විය. නමුත් ඇන්ටාර්ටිකාවේ අයිස් සහිත මුඩුබිම්වල එක්සත් ජනපදය සැබවින්ම සොයන්නේ කුමක්ද යන ප්‍රශ්නය ලෝකයාට පැවතිනි. මූන් ඇන්ටාර්ටිකාවට පැමිණි විගස අමුතු වාර්තා මතුවීමට පටන් ගත්තේය. කාර්ය මණ්ඩලයේ සමාජිකයන් අහස හරහා දිවෙන අද්භූත පියාස්තර වස්තුන් වේගවත්ව ගුවන් යානා පවා අභිබවා යන දිලිසෙන තැටි ගැන කතා කළහ. සති කිහිපයක් ඇතුළත ගුවන් යානා කිහිපයක්ද මෙම මෙහෙයුමේදී අහිමි විය. එසේම අද්මිරාල් බර්ඩ්ගේ රහස් දිනපොතක මෙම ඔපරේෂන් හයිජම්ප්හි සියලු සැඟවුණු තොරතුරු විස්තරයක් සහිතව සටහන් කර ඇති බව බොහෝ දෙනා අදටද විශ්වාස කරයි. මෙම ඔපරේෂන් හයිජම්ප් හරහා අද්මිරාල් බර්ඩ් නැති වී ගිය ශිෂ්ටාචාරයක් සොයාගත්තාද? මෙතෙක් අප ලෝකයෙන් සිතා සිටි වඳ වී ගිය සතුන් ඔහු දැක තිබේද? මේ සම්පූර්ණයෙන් ගොතන ලද කතාවක් හෝ නිර්මාණය කරපු ප්‍රබන්ධයක්ද? මෙම සියලු දේ ප්‍රබන්ධයක්ම විය හැකිද? නැතිනම් පෘථුවියේ අයිස් තට්ටු යට ලෝකයෙන් සැඟවී ගිය සම්පූර්ණ තවත් ලොවක් තිබේද? නොදනී පෘථුවියේ සීතලම ස්ථානයේ පවා තවමත් සිතාගත නොහැකි අපිරහස් සැඟවිය හැකි බව ඔපරේෂන් හයිජම්ප් මේ සියලු සත්‍ය ලෝකයෙන් වසන් කර තබා ගනී. රැඳී සිටින්න. හිඩන් ක්විස් මේ ළඟ ගවේෂණය ඔපරේෂන් හයිජම්ප්